නූතන ජුවන් ධර්මපාල නැත්නම් රාජපක්ෂලගේ සුවචකීකරු ගෝල බාලටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට තංග එක්සත් ජාතික පක්ෂ නායකයට අල්ලස් කොමිසම තීන්දුවක් දීලා තියෙනවා. අල්ලස් කොමිසම තීන්දුවක් දීලා තියෙනවා වාහම අල්ලස් කොමිසමට ඇවිල්ලා. වාහම අල්ලස් කොමිසමට ඇවිල්ලා ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. මේක ඉතාමත්ම හොඳ දෙයක්. ඔයද මෙරටේ ජනතාව අතර ලොකු මතයක් තියෙනවා. මෙරටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ හාල් මෙස්සන්ට විතරයි. තෝරුන්ට මෝරුන්ට කිසි දවසක නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒ අනුව අල්ලස් කොමිසම අරන් මේ තීරණය තාමත්ම ඓතිහාසික තීරණයක් ලෙස අපිට හඳුන්වන්න. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි. එකයි නීතිය. නමුත් මේ රටේ නිදහස ලැබපු දවසේ ඉඳන්ම මේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ තෝරුන්ට එක විදිහකටත් තෝරු මෝරුන්ට එක විදිහකටත් හාල් මෙස්සන්ට එක විදිහකට. ඒ නිසා තමයි මේ රටේ නීතිය පිළිබඳව මේ රටේ ජනතාව තුළ තිබිච්ච විශ්වාසය දවසින් දවස බිඳ වැටුනේ. නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට අල්ලස් කොමිසම රනිල් වික්‍රමසිංහට දැනුම් දීලා තියෙනවා වාම අල්ලස් කොමිසමට ඇහිල්ලා ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි. ඌව පළාත් හිටපු මහමැති චාමර සම්පත් දසනායක පහුගිය දවස්වල පතකයිනේ බන්ධනාගාර බස් එකෙන් ඇතුළට යනවා ආයෙ උසාවියට යනවා ආයෙ ඇතුළට යනවා ආයෙ එළියට එනවා. මේ රටේ ජනතාවට අමතක නැහැ. චාමර සම්පත් දසනායක ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියේදී විශේෂයෙන්ම පළාත් සභාව සතු මුදල් රාජ්‍ය බැංකුවල තිබිච්ච මුදල් ඉවත් කරගෙන පෞද්ගලික බැංකුවල තැන්පත් කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ කරා ප්‍රකාශයක්. ඒ තමයි එයා කියනවා එයා අගමැති කාලේ මෛත්‍රීපාල සිරිසේන හිටන් ජනාධිපති කාලේ කැබිනට් එක තීරණයක් ගත්තලු. කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තලු මේ රාජ්‍ය බැංකුවල තියෙන මුදල් ඉවත් කරගන්න මහමැතිතුන්ට අවසර දෙන්න. කොහොමද වැඩේ? රාජ්‍ය බැංකු ටික විනාශ කරන්න දාන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම දාපු හාදය තමයි මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ. රාජ්‍ය බැංකු බංකොලොත් කළ ඒවා විනාශ කළ ඒවා තමන්ගේ ගෝලයන්ට බාලයන්ට තුට්ටු දෙකට විකුණන්න සැලසුම් හදපු නායක රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශයක් කරමින් කියනවා අර තමන්ගේ සුවචකීකරු තමන් වෙනුවෙන් පෙනී හිටපු ගෑස් සිලින්ඩරෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වෙච්ච චාමර සම්පත් දසනායකව බේරගන්න. මම අගමැතිලා ඉන්න කාලේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තලු රාජ්‍ය බැංකුවල තියෙන මුදල් ඉවත් කරගන්න මහමැතිතුන්ට අවසර දෙන්න. කොහොමද වැඩේ? ඒ අනුව පේනවා රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ කොච්චර දේශපාලන නරියෙක්ද කියලා. දේශපාලන නරියෙක්ද කියන කාරණේ තාමත්ම පැහැදිලි. රනිල් මේ හදන්නේ අර තම හොර තක්කඩි චාමර සම්පත්ව නිදහස් කරගන්න. නමුත් ඒ සෙල්ලම් මේ පාර හරි ගියේ නැහැ. අල්ලස් කොමිසම දැන් නව පනතක් සම්මත කරලා තියෙනවා. ඒ අනුව රනිල්ට දැනුම් දීලා තියෙනවා වාහම සිංහල අලුත් අවුරුද්දට නැත්තම් 17 වෙනිදාට ඇවිල්ලා අල්ලස් කොමිසම ප්‍රකාශයක් දෙන්න. අල්ලස් කොමිසමට දැනුම් දීලා තියෙනවා මට එන්න වෙන්නේ නැහැ. අවුරුදු කාලේ ඉඳන් මං සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ එන්නම්.